අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඔස්ට්‍රේලියාවට අලුතින්ම ආපු කෙනෙක් විදිහට කොහොමද බැංක් account එකක් ඕපන් කරගන්නේ, ඒ ඕපන් කරද්දී මොන වගේ දේවල්ද ඕන කරන්නේ හා ඒ හා සම්බන්ධ තවත් වැදගත් කරුණු කිහිපයක් තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. එතකොට ඔයාලා දන්නවා ඔයාලා මුලින්ම ඔස්ට්‍රේලියාවට ගියාම කරන්න ඕන මූලික වැදගත්ම වැඩ කිහිපයක් තියෙනවා. ඒ අතරිනුත් වැදගත්ම දෙයක් තමයි මේ ඔස්ට්‍රේලියා බැංක් account එකක් ඕපන් කරගන්න එක. මොකද ඔස්ට්‍රේලියාවට ගියාට පස්සේ ඕගොල්ලෝ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට වෙන්න පුළුවන් යන්නේ, වර්ක් වීසා එකකින් වෙන්න පුළුවන් යන්නේ. ඒ යනකොට ඔයාලා අනිවාර්යෙන්ම මේ ගිහලා ෆුල් ටයිම් විදිහට හරි නැත්නම් පාර්ට් ටයිම් විදිහට හරි ඕගොල්ලෝ අනිවාර්යෙන්ම ජොබ් කරනවා. ඒ ජොබ් කරද්දී ඒගොල්ලෝ අපේ සැලරිස් ගෙවන්නේ අපේ අතට දෙන්නේ නැහැ කෑෂ් විදිහට. එතකොට ඒගොල්ලෝ අපේ බැංක් account එකකට තමයි සල්ලි දෙන්නේ. එතකොට ඒ වගේ දේවල් වලදී අනිවාර්යෙන්ම බැංක් account එකක් ඕන වෙනවා. ඒ විතරක් නෙවෙයි, දැන් ඔස්ට්‍රේලියාවේ ඒ කියන්නේ හරිම අඩුවෙන් තමයි කෑෂ් පාවිච්චි කරන්නේ. අතේ සල්ලි අරන් ගිහලා ගණතුණු කරගන්නේ. එතකොට හැමෝම කාඩ් එකක් හරි ෆෝන් එකෙන් හරි තමයි මේ දේවල් ඒ කියන්නේ හරිම පහසු විදිහට කරගන්නේ. ඒ නිසා අනිවාර්යෙන්ම බැංක් account එකක් ඕපන් කරගන්න ඕනේ. ඒ වගේම ඒ කියන්නේ සල්ලි හැමතැනම හැමතිස්සෙම අරගෙන යන්න බෑනේ. ඒ නිසා ගනුදෙනු පහසු විදිහට කරගන්න බැංක් account එකක් ඕන. ඒ නිසා දැන් මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද ඔස්ට්‍රේලියාවට අලුතෙන් ආපු කෙනෙක්ට බැංක් account එකක් ඕපන් කරගන්න මොන වගේ දේවල්ද ඕන කරන්නේ කියලා වෙලා පියවරෙන් පියවර කතා කරන. එතකොට ශ්‍රී ලාංකිකයෙක් විදිහට ඔස්ට්‍රේලියාවට වෙන්න පුළුවන්. ඒ වගේම වෙනත් රටක ඉඳන් ඔස්ට්‍රේලියාවට වෙන්න පුළුවන්. ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වේවි. ඒ වගේම මේ වීඩියෝ එක අහනවා නම් කවුරු හරි මේ එක්ස්පීරියන්ස් එක තියෙන කෙනෙක් ඔයාලගේ අදහසත් කමෙන්ට් කරන්න යන්න. එතකොට මේක අහන අලුත් කෙනෙක්ට මේක ප්‍රයෝජනවත් වේවි. එතකොට මුලින්ම ඔස්ට්‍රේලියාවට ලෑන්ඩ් කරාට පස්සේ අලුතෙන් ඔස්ට්‍රේලියාවට ගියපු කෙනෙක්ට මේ හැමදේම අලුත්, නිකන් හරිම වෙනස් පරිසරයක්, අලුත් සිස්ටම් එකක් තියෙන්නේ. ලංකාවේ වගේ නෙවෙයි. එතකොට අපි අලුතින් හැමදේම ඉගෙන ගන්න ඕනේ. බස් එකක යන්න බව අපි ඉගෙන ගන්න ඕනේ. හැමදේම අපේ ලංකාවට වඩා ගොඩාක් වෙනස්. ඒ වගේම අනිත් දේ තමයි අපිට ගියාම කරන්න අලුතින්ම ගිය කෙනෙක් විදිහට කරගන්න ගොඩාක් දේවල් තියෙනවා. අපි ඉන්න තැන් හොයාගන්න ඕනේ. ඒ වගේම අපි ෆෝන් වලට සිම් කාඩ් අරගෙන ඒවා සෙටල් කරගන්න ඕනේ. ඒ වගේම අපිට ජොබ් මොනවත් නැහැ, අපි ජොබ් හොයාගන්න ඕනේ. අනිත් දේ තමයි එහි පරිසරයට අපි හැඩ ගැහෙන්න ඕන. එතකොට ඒ අතරින් දැන් බැංක් account එකක් ඕපන් කිරීම සම්බන්ධව ගත්තොත් මොකද ඔස්ට්‍රේලියාවේ දැන් හැමදේම හරිම ට්‍රාන්සැක්ෂන්, ඕනම ගනුදෙනුව නිකන් ඩිජිටල් විදිහට තමයි වෙන්නේ. අපි කඩේකට ගිහිල්ලා කොෆි එකක් ගත්තා, සුපර් මාකට් එකට ගිහිල්ලා මොන ගනුදෙනුව කරත් ගියපු අලුත කෙනෙක් දකින්න පුළුවන්. ඒ කියන්නේ හැම දෙයකම මිනිස්සු කාඩ් එකයි එක ෆෝන් එකෙන් තමයි ටැප් කර ගෙවන්නේ. එහෙම නැත්නම් ලංකාවේ වගේ මේ අපි වගේ නිකන් හැමතිස්සෙම කෑෂ් වලින් සල්ලි ගෙවන්නේ නැහැ දැන් ඔස්ට්‍රේලියාව තුළ. ඊට පස්සේ අපි ඉස්සෙල්ලත් කතා කරා වගේ මුලින්ම ඉක්මනට බලමු ඇයි ඔස්ට්‍රේලියාවට ගියපු අලුතම බැංක් account එකක් ඕපන් කර ගැනීම අත්‍යවශ්‍ය කියලා. එතකොට පළවෙනි එක තමයි කිව්වා වගේම ඒ කියන්නේ ඔස්ට්‍රේලියාවට ගියාම ඔයගොල්ලෝ ජොබ් කරනවා, ෆුල් ටයිම් වෙන්න පුළුවන්, පාර්ට් ටයිම් වෙන්න පුළුවන්. ඒ වෙලාවල් වලදී අපේට සැලරි අතට හම්බෙන්නේ නැහැ. ඒගොල්ලෝ අනිවාර්යෙන්ම ගෙවන්නේ බැංක් account එකකට. ඒ නිසා බැංක් account එකක් අත්‍යවශ්‍යයි. ඊට පස්සේ දෙවෙනි එක තමයි සේෆ් විදියට ඔයගොල්ලෝගේ ගනුදෙනු කරගන්නවා. බඩු ගන්නවා වෙන්න පුළුවන්, රෙන්ට් ගෙවනවා වෙන්න පුළුවන්. එතකොට ඕනම ගනුදෙනුවක් හරිම ආරක්ෂාකාරීව කරගන්න අපිට බැංක් account එකක් ඕනේ. අනිත් වැදගත්ම දේ තමයි ඒ කියන්නේ ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා මුල් සති 6 ඇතුළත ඔයගොල්ලෝගේ බැංක් account එක ඕපන් කරනවා නම් එතකොට ඒගොල්ලෝ ඉල්ලන ඩොකියුමන්ට්ස් අඩුයි. ඒ කියන්නේ අපි පහුවෙන්න ඒගොල්ලෝ එක්ස්ට්‍රා ඩොකියුමන්ට්ස් ඉල්ලනවා. ඒ වගේම අපේ ඇඩ්‍රස් එක අපි ඒවට ප්‍රූෆ්ස් දෙන්න ඕනේ. ඊට පස්සේ ටැක්ස් ෆයිල් නම්බර් ඉල්ලනවා. එතකොට මේක හරිම කරදර වැඩක් වෙනවා. ඒ කියන්නේ පහුවෙන්න අපි එක්ස්ට්‍රා ඩොකියුමන්ට්ස් දෙන්න ඕන බැංක් account එකක් හදාගන්න. හැබැයි ගියපු අලුතම නම් මුල් සති 6 ඇතුළත අපි අපේ බැංක් account එක හදනවා නම් එතකොට ඒගොල්ලෝ අපේ කන්ඩිෂන්ස් ගැන හිතලා එතකොට අපේ පාස්පෝර්ට් එකෙන් විතරක් බැංක් account එක ඕපන් කරන්න chances දෙනවා. ඒ නිසා ගියපු ගමම පළවෙනි සතියෙන් වගේ කියන්නේ අපේ බැංක් account එක හදා ගන්න ඕනේ. දැන් අපි බලමු ඇත්තට මොනවාද මේ බැංක් account එකක් හදන්න ඕන කරන ඩොකියුමන්ට්ස් කියලා වෙලා. එතකොට ලංකාවේ බැංක් account එකක් හදන සිස්ටම් එක නෙවෙයි ඔස්ට්‍රේලියාවේ තියෙන. ඒ සම්පූර්ණයෙන්ම වෙනස්. දැන් මෙතනදී මේ එහෙ තියෙන්නේ මේ point 100ක ID සිස්ටම් එකක්. 100 points of ID system. ඒ කියන්නේ point
පොයින්ට් 100ක ID සිස්ටම් එකක් තියෙන. අපි පොයින්ට් 100ක් එකතු කරගන්න ඕන. ඒගොල්ලෝ ඉල්ලන සමහරක් ඩොකියුමන්ට්ස් වලින් අපිට ඒවා දීලා එකතු කරගන්න පුළුවන්. දැන් ඒ විදිහට ඒගොල්ලෝ එක එක ඩොකියුමන්ට්ස් වලට එක එක පොයින්ට්ස් ප්‍රමාණ වෙන් කරලා තියෙනවා. දැන් උදාහරණ විදිහට දැන් අපේ පාස්පෝර්ට් එක, ඒ කියන්නේ වැලිඩ් පාස්පෝර්ට් එකක් තියෙනවා නම් ඔයාලට පොයින්ට් 70ක් හම්බ වෙනවා. ඊට පස්සේ ඩ්‍රයිවර්ස් ලයිසන්ස් එක හරි එහෙම නැත්නම් අපේ වයස පෙන්වන්න පුළුවන් මොකක් හරි ඒජ් කාඩ් එකක් තියෙනවා නම් එතනදී පොයින්ට් 40ක් හම්බ වෙනවා. ඊට පස්සේ අපේ බර්ත් සර්ටිෆිකේට් එකට පොයින්ට්ස් 30ක් ඇඩ් වෙන නිසා මේක හරිම ලේසි. මේ අමුතු දෙයක් නෙවෙයි. ඒ කියන්නේ අපේ වැලිඩ් පාස්පෝර්ට් එක දීලා පොයින්ට්ස් 70යි ඊට පස්සේ බර්ත් සර්ටිෆිකේට් එක දීලා වෙල පොයින්ට්ස් 30 ගත්තාම පොයින්ට්ස් 100 කම්ප්ලීට් වෙනවා. එතකොට මේවා නිකන් කැල්කියුලේට් කර මේක මහා දෙයක් නෙවෙයි. ඒ කියන්නේ ඒගොල්ලොම අපිට උදව් කරන මේ දේවල් කරගන්න. දැන් ශ්‍රී ලංකාවෙන් යන කෙනෙක් විදිහට අපේ පාස්පෝර්ට් එක තමයි මේ ID එක. ඒ වගේම ආගාව වීසා ග්‍රාන්ට් නෝටිස් එක තියෙනවා නම් ඒකත් හරිම ප්‍රයෝජනවත් වෙනවා. අනිත් දේ තමයි මේ ඔයා දැන් කලින් කිව්වා වගේ මුල් සති 6 ඇතුළත ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා බැංක් account එක හදන්න යනවා නම් එතකොට ගොඩාක් බැංකුවල තියෙන මේ migrant banking කියන සර්විස් එක. එතකොට ඒගොල්ලෝ ඔයගොල්ලන්ට බැංක් account එක open කරන chance එක දෙනවා නිකම්ම ඔයාගේ passport එකයි visa details විතරක් බලලා. හැබැයි යාලා කියනවා ඒ කියන්නේ අපේ අනිත් ඩොකියුමන්ට්ස් පස්සේ අප්ඩේට් කරන්න කියලා. ඒ නිසා ගියපු අලුත පාස්වෙන් බැංක් account එකක් හදා ගන්න ඕන නම් ඒ කියන්නේ අනිත් ඩොකියුමන්ට්ස් නැතුව ඒ කියන්නේ tax file number එක ওই දේවල් නැතුව එතකොට ගියපු මුල් සති 6 ඇතුළතම ගිහිල්ලා බැංක් account එකක් open කරගන්න පුළුවන්. මොකද දැන් සමහර කලට අපේ address එක සම්බන්ධ proofs දෙන්න කියන. එතකොට ඒ වගේ වෙලාවට අපි ගිහිල්ලා තව කෙනෙක් එක්ක නම් ඉන්නේ ඒවා ටිකක් එකපාරම දෙන්න බැහැනේ. ඒ නිසා හරිම ලේසියට මේ දේවල් හදාගෙන පස්සේ සෙටල් වෙන ගමන් ඒ ඩොකියුමන්ට්ස් අප්ඩේට් කරන්න පුළුවන්. දැන් මේ ඇඩ්‍රස් එක ගොඩක් බැංකුවල මේ ඇඩ්‍රස් එකට ප්‍රූෆ්ස් ඉල්ලනවා. ඒ කියන්නේ සාක්ෂි ඉල්ලනවා ඔයා කොහෙද ඉන්නේ කියලා බලලා. දැන් අලුතෙන්ම ගියපු කෙනෙක්ට මේක ටිකක් ලේසි වෙන්නේ නැහැ. මොකද ගොඩාක් අය ගිහිල්ලා ඒගොල්ලොන්ගේ යාළුවොත් එක්ක නෑදෑයොත් එක්ක తాවකාලික තැන්වල නැවතලා ඉන්නවා. එතකොට නමුත් ඒ කියන්නේ අලුතෙන්ම ගිය කෙනෙක්ගේ කන්ඩිෂන්ස් අනුව එතකොට බැංකුව මේක තේරුම් ගන්න. එතකොට සමහරක් බැංකුව නිකම්ම රෙන්ටල් ඇග්‍රීමන්ට් එකක් තියෙනවා නම් ඒක ඇක්සෙප්ට් කරනවා. ඒ වගේම දැන් ඔයාගේ යුනිවර්සිටි එකෙන් ලෙටර් එකක් ගන්න පුළුවන් නම් ඒක නවා ස්ටුඩන්ට් කෙනෙක් කියලා වෙලා එතකොට එහෙමත් ඇක්සෙප්ට් කරනවා. ඒ වගේම ඔයාගේ නම්බරට මොකක් හරි යුටිලිටි බිල් එකක් තියෙනවා නම් ඒවත් ඒගොල්ලෝ බාර ගන්නවා. ඒ වගේම ෆැමිලි මෙම්බර් කෙනෙක් එක්ක යාළුවෙක් එක්ක නම් ඔයා ඉන්නේ නිකන් ජොයින්ට් ඩික්ලරේෂන් එකක් ගන්න පුළුවන් නම් ඒගොල්ලොන්ගෙන් කන්ෆර්ම් කළා. එතකොට ඇඩ්‍රස් එක කන්ෆර්ම් කළා ජොයින්ට් ඩික්ලරේෂන් එකක් ගන්න පුළුවන් නම් ඒකත් ඒගොල්ලෝ ඇක්සෙප්ට් කරනවා. ඒ නිසා ඒගොල්ලෝ අපේ කන්ඩිෂන්ස් ගැන හරිම හොඳින් හිතලා බලනවා. එතකොට ඒක එච්චර අමාරු නැහැ බැංක් account එකක් ඕපන් කරගන්න. අනිත් වැදගත්ම දේ තමයි මේ tax file number කියන එක. ඒ කියන්නේ TFN කියන එක. එතකොට මේ ඇත්තටම මේ බැංක් account එකක් ඕපන් කරන්න tax file number එක අත්‍යවශ්‍ය නැහැ. හැබැයි බැංක් account එක ඕපන් කරන්න යද්දී ඒගොල්ලෝ අහනවා ඔයාට tax file number එකක් තියනවාද කියලා වෙලා. අපිට ඒක දෙන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. මොකද මේකේ අවාසි පැත්ත තමයි ඔයා tax file number එක දුන්නේ නැතුනොත් ඔයාගේ බැංක් account එකේ මොන හරි තියෙන මුදලකට අපි හිතමුකෝ අපිට පොලියක් හම්බ වෙනවා කියලා ඉන්ට්‍රස්ට් එකක් හම්බ වෙනවා නම් එයාලා ඒකෙන් tax කපනවනේ. එතකොට ඒ tax කපද්දී දැන් අපිට tax file number එකක් තිබුණ නැතුනොත් එයාලා ටැක්ස් කපන්නේ තියෙන ලොකුම රේට් එකෙන්. ඒ කියන්නේ 45ක් විතර. නිකන් අපිට හම්බෙන පොලියනු 45ක් ගියා කියන්නේ නිකන් අපතේ කිසිම හේතුවක් නැතුව සල්ලි අපතේ යෑමක්. ඒ නිසා බැංක් account එක ඕපන් කරනවා වගේම තමයි මේ tax file number එකත් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට work visa වෙන්න පුළුවන්. අලුතෙන් ඕස්ට්‍රේලියාවට ගියපු කෙනෙක් කරන්න ඕන අනිත් වැදගත්ම දේ තමයි මේ tax file number එක මේ tax file number එකක් ගන්න එක. මේක හරිම ස්ට්‍රේට් ෆෝවර්ඩ් වැඩක්. ඒ වගේම අපිට ඔන්ලයින් තනියම කරගන්න පුළුවන් වැඩක්. ඒ වගේම ෆ්‍රී කරගන්න පුළුවන් වැඩක්. මේ ගැන අපි තව වෙනත් වීඩියෝ එකකින් කතා කරමු කොහොමද tax file number එක ගන්න කියලා. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට ගියපු ගමම tax file number එකටත් ඔන්ලයින් ඇප්ලයි කරලා tax file number එක එන්නත් මම හිතන්නේ සති 4ක් 6ක් විතර යනවා. එතකොට ඊට පස්සේ ඒක බැංක් එකට අප්ඩේට් කරන්න තියෙන්නේ.
ඊට පස්සේ දැන් බලමු මොනවද මේ ඕස්ට්‍රේලියාවේ තියෙන බැංක් account වර්ග. දැන් ලංකාවේ නම් savings accounts තියෙනවා, fixed ඒවා තියෙනවා. එතකොට දැන් මෙහෙ බැලුවොතින් හැබැයි මෙහෙ වෙනස්. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාව වෙනස්. එහෙ තියෙන ප්‍රධාන බැංකු account එක තමයි, ඒ කියන්නේ main bank account එක තමයි මේ transaction account එකක් කියලා කියන්නේ. ඒක නිකන් අපි අර දිනපතා වැඩ කරන පාවිච්චි කරන bank account එක වගේ. අපි හිතමුකෝ අපේ salary හම්බෙන්න, අපි bills ගෙවන්න, ඊට පස්සේ අපේ debit card එක පාවිච්චි කරන්න use කරන bank account එක තියෙනවා. දැන් අපි ලංකාවේ අපිට එක අපි ලංකාවේ කියන්නේ එක savings account එක කියලා. නමුත් ඕස්ට්‍රේලියාවේ ඒකට savings account එක නෙවෙයි, ඒක transaction account. savings account එක කියන්නේ වෙනම account එකක්. ඒ කියන්නේ දැන් ඔයාට එක්ස්ට්‍රා තියෙන money, ඒ කියන්නේ ඉතුරු කරන්න බලාපොරොත්තු වෙන අමතරව තියෙන වියදම් වලට යන්නේ නැති මුදල් ප්‍රමාණයක් තියෙනවා නම් එතකොට කට්ටිය ගිහිල්ලා ඒ සල්ලි ටික දාන්නේ savings account එකකට. එතකොට ගොඩක් වෙලාවට මේ ඕස්ට්‍රේලියාවේ බැංකුව මේ transaction account එක හදනවත් එක්ක මේකට link කරලා මේ savings account එක හදන්නත් කට්ටිය පොළඹවනවා. සාමාන්‍ය සේවිංස් account වල ඒ කියන්නේ highest interest rate එකක් හම්බෙනවා අනිත් බැංකු වලට වඩා. මේ අනිත් බැංකු account වලට වඩා. හැබැයි කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා ලංකාවේ මේ බැංකු accounts බැංකු වල ගෙවන interest rates තරම් ලොකු rates වලින් හම්බෙනවා කියලා. හැබැයි සමහරක් ස්පෙෂල් කන්ඩිෂන්ස් වලදී ඒ කියන්නේ ඒගොල්ලෝ දැන් සමහරක් වෙලාවට කියන මාසෙකට මෙච්චර ගාණක් අනිවාර්යෙන් දැම්මොත් මේ රේට් එක දෙනවා. ඒ වගේ ස්පෙෂල්, ඒ කියන්නේ ස්පෙෂල් කන්ඩිෂන්ස් තියෙනවා. ඒ නිසා ගොඩක් කට්ටිය මුලින්ම කරන්නේ transaction account එකක් තමයි මුලින් open කරන්නේ. ඊට පස්සේ ඒකට link කරලා savings account එක හදනවා. එතකොට transaction account එක තමයි main account එක වෙන්නේ. yeah. ඊළඟට බැලුවොතින් ඒ කියන්නේ මොන බැංකුවද තෝරගන්න ඕනි කියලා වෙලා. දැන් ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ බැංකු 4 තමයි මේ Commonwealth Bank එක, Westpac එක, ANZ එක, NAB කියලා කියන්නේ. NAB කියලා කියන්නේ National Australia Bank එක. එතකොට මේ බැංකු 4 ගත්තොතින් මේ හතරම හරිම reliable. ඒ වගේම branches රට පුරාම තියෙනවා. විශේෂයෙන්ම මේ Commonwealth Bank එක ස්ටුඩන්ට්ස්ලා අතර හරිම ප්‍රසිද්ධ බැංකුවක්. මොකද රට පුරාම ATM machines තියෙනවා. අනිත් එක තමයි යාළගේ app එක එහෙම හරිම friendly app එකක්. ඊට පස්සේ Westpac බැංකුව ගත්තොතින් ඒක මේ ඉන්ටර්නැෂනල් බැංකින් සපෝට් එකක් තියෙන බැංකුවක්. රීජනල් පැතිවල නම් ඔයගොල්ලෝ ජීවත් වෙන්න හිතමුකෝ Bendigo ඒ වගේ රීජනල් පැතිවල ඉන්නකොට එතකොට මේ ක්වීන්ස්ලන්ඩ් බැංකුව, Bendigo බැංකුව ඔය විදිහට බැංක්ස් තියෙනවා. එතකොට ඒවෙන් අර ප්‍රධාන පෙළේ බැංකුව වලට වඩා සමහරක් වෙලාවට විශේෂ වරප්‍රසාද තියෙනවා. ඒ වගේම තව දෙයක් තමයි මේ ඔයාලා දැන් ශ්‍රී ලංකාවෙන් යද්දී ඔයාලා ගනුදෙනු කරන බැංකුව මේ ඕස්ට්‍රේලියාවේ තියෙන සමහරක් බැංකුත් එක්ක පාර්ට්නර්ෂිප්ස් තියෙනවා. එතකොට ඒ වගේ තියෙන බැංකුවකට ඔයාලා ගිහලා ඕස්ට්‍රේලියාවෙත් ගනුදෙනු කරන්න පටන් ගත්තොත් ඒ කියන්නේ ඔයාලට වෙනස් benefits දෙනවා. එතනදී දැන් සමහරක් වෙලාවට මේ transfer කරනකොට money එහෙම හරිම easy. දැන් ANZ එක, Westpac ওই විදිහට බැංකුවල එහෙම chances තියෙනවා. දැන් ඔයා බැංකු account එක හදද්දී ඒ කියන්නේ බැංකුවට යනවනේ. එතකොට සමහරක් ඒ කියන්නේ බැංකුවට ඒ කියන්නේ දැන් online banking විතරක් තියෙනවා නම් ඒ කියන්නේ අපිට බැංකු වලට ගිහලා එහෙම staff එකත් එක්ක ගනුදෙනු කරන්න බෑ. දැන් ප්‍රධාන පෙළේ බැංකු 4 කතා කරන්නේ. එතකොට ඒ වගේ බැංකු වල අනිවාර්යෙන්ම ඒගොල්ලෝගේ branches තියෙනවා. අපි branch එකට ගිහලා යාළගේ staff එකත් එක්ක අපිට කතා බහ කරන්න පුළුවන්. එතකොට යාළා අපිව guide කරනවා. එතකොට අපිට ඒ process එක explain කරනවා. සාමාන්‍යයෙන් මුලින්ම ඒගොල්ලෝ ඉල්ලන්නේ අපේ પાස්පෝර්ට් එකයි, ඒ කියන්නේ අපි ඉන්න වීසා එකයි. ඒක ස්ටුඩන්ට් වීසා එකක්ද මොකක්ද වීසා වර්ගය කියලා ඒගොල්ලෝ බලනවා. ඊට පස්සේ ඒගොල්ලෝ අහන අපේ ඇඩ්‍රස් එක, ෆෝන් නම්බර් එක, ඊට පස්සේ ඊමේල් එක ඔය දේවල් ඉල්ලනවා. අනිවාර්යෙන්ම මේ වැලිඩ් මේ ඇඩ්‍රස් එකක් දෙන්න. මොකද එයාලා අපේ සමහර කල ඩෙබිට් කාඩ් එක ඒගොල්ලෝ පෝස්ට් කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ඉල්ලන දේ තමයි ඔයාට TFN එකක්, ඒ කියන්නේ ටැක්ස් ෆයිල් නම්බර් එකක් තියනවාද කියලා. දැන් ගිහපු අලුතම කෙනෙක්ට ටැක්ස් ෆයිල් නම්බර් එකක් නැති වෙන්න පුළුවන් බැංක් account එක හදන්න යන වෙලාවේදී. හැබැයි තියෙනවා නම් දෙන්න, නැත්තම් මේ කියන්නේ ඒගොල්ලෝ chance එක දෙනවා පස්සේ අප්ඩේට් කරන්න කියලා. ඊට පස්සේ තියෙන්නේ ඒ කියන්නේ ඔයාලට බැංක් account type එක තෝරන්න දෙන එක. transaction account එකක්ද, එහෙම නැත්නම් savingsද, එහෙම නැත්නම් මේ දෙකම. ඒ කියන්නේ transaction account එකට මේ savings account එක link කරලා අපිට දෙකම එතන හදා ගන්නත් පුළුවන්. ඊට පස්සේ එයාලා අපිට documents ටික හදලා ඒ ටික sign කරන්න දෙනවා. ඊට පස්සේ online banking setup එක හදනවා.
එතකොට මෙච්චරයි කියන්නේ මේක හරිම විනාඩි කිහිපයක් ඇතුළත මේ දේවල් කරගන්න පුළුවන්. එතකොට සමහර බැංකුවල ඒ වෙලාවෙම අපිට ඩෙබිට් කාඩ් එක අතට දෙනවා. නමුත් සමහරක් බැංකුවල ඒ කියන්නේ පෝස්ට් එකේ තමයි සතියක් දෙකක් ඇතුළත ඒගොල්ලෝ ඩෙබිට් කාඩ් එක එවන්නේ. දැන් මට මතකයි ජොයින්ට් බැංක් account එක හදද්දී ඕස්ට්‍රේලියාවේ මගේ හස්බන්ඩ් එක්ක අපි නිසි බැංකුවට ගියේ. එතකොට එයාලා හරිම ඒ කියන්නේ විනාඩි 5-10ක් ඇතුළත බැංක් account එක හදලා දුන්නා. ඒ වගේම හැබැයි බැංක් ඩෙබිට් කාඩ් එක ඒගොල්ලෝ පෝස්ට් කරා අපේ ඇඩ්‍රස් එකට. ඒක සතියක් විතර ඇතුළත ආවා. ඒ වගේම පොඩි දෙයක් මේ දැන් අලුතින් එන කට්ටිය දන්නේ නැහැ. ඒ කියන්නේ ලංකාවෙන් ඉඳන්ම අපිට ඕස්ට්‍රේලියාවේ බැංක් account එකක් ඕපන් කරන්න පුළුවන් කියලා. දැන් හැමෝම හිතන් ඉන්නේ ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවට එන්න ඕන කියලා වෙලා බැංක් account එකක් ඕපන් කරන්න නැහැ. එම නැහැ සමහර බැංකුව. ඒ කියන්නේ හැම බැංකුවම මේ chance එක දෙනවා කියලා මම දන්නේ නැහැ. සමහර බැංකුවල දැන් විශේෂයෙන් මම හිතන්නේ කොමන්වෙල්ත් බැංක් එක, වෙස්ට්පැක්, ANZ බැංකුවල මේ එයාලා chance එක දෙන online අපිට බැංක් account එක ඕපන් කරන්න. එතකොට ඔයාට ඕස්ට්‍රේලියාවට ලෑන්ඩ් කරාට පස්සේ තියෙන්නේ ඒ කියන්නේ අදාළ බ්‍රාන්ච් එකට ගිහලා පාස්පෝර්ට් එක දීලා මං හිතන්නේ account එක ඇක්ටිවේට් කරන්න. පොඩ්ඩක් නිකන් අපි ලංකාවේ බැංකුත් එක්ක සංසන්දනය කරලා බලුවොත් ඕස්ට්‍රේලියාවේ බැංකුව කොහොමද වැඩ කරන්නේ කියලා. දැන් අපිට හුරුදු ඒ කියන්නේ අපිට පුරුදු දැන් අපි ලංකාවේ බැංකුවක් කියලා කියපු ගමන්ම අපිට මතක් වෙන්නේ දිග පෝලින් තියෙනවා, ඊට පස්සේ කවුන්ටර්ස් තියෙනවා, ඊට පස්සේ කට්ටිය පේ ස්ලිප්ස් පුරවනවා, එතකොට බැංකු පොත් මාක් කරගන්නවා, බැංකු පොත් තියෙනවා. මේවා තමයි ඒ කියන්නේ ලංකාවේ බැංකුවක් කිව්වහම ඔලුවට එන. නමුත් ඕස්ට්‍රේලියාවේ බැංකු සිස්ටම් එක හරිම වෙනස්. ඒ කියන්නේ ගොඩාක් බ්‍රාන්චස් වල අඩුම තරමේ අර කවුන්ටර්ස් පවා දකින්න නැහැ. එතකොට ඒ වගේම මේ දිග පෝලින් නැහැ. අනිත් දේ තමයි විශේෂ දේ දැන් ඔයාලට ලංකාවේ නම් බැංකු පොතක් හම්බ වෙනවනේ. නමුත් ඕස්ට්‍රේලියාවේ හැම බැංකු පොතක් කියලා එකක් හම්බෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔයාලට ඔයාගේ ෆෝන් එකට තමයි ඒගොල්ලෝ ඇප් එකක් ඉන්ස්ටෝල් කරන්නේ. එතකොට ඒ බැංක් ඇප් එක හරහා තමයි ඒ කියනවා කොච්චරක් ගෙවලා තියෙනවද, කොච්චර සල්ලි හම්බෙලා තියෙනවද, ඔයා සල්ලි ගෙවන්නේ කරන්නේ මේ හැමදේම කරන්නේ මේ බැංකු ඒ කියන්නේ ෆෝන් එකේ තියෙන මේ ඇප් එක හරහා. ඒක හරිම ඊසි. හැමදේම ඩිජිටල් විදිහට තමයි ඒ කියන්නේ හැමදේම වෙන්නේ. මං හිතන්නේ මේ ඕස්ට්‍රේලියාවේ ඉන්න කට්ටිය කියන අවුරුද්දකට පාරක්වත් බැංකුවකට යනවා ඇති කියලා වෙලා. හැමදේම ෆෝන් එකෙන් හරිම ලේසියෙන් කරගන්නවා. ඔන්ලයින් හැමදේම කරන්න පුළුවන්. එතකොට මෙහෙමයි අනිත් දේ මේ ඕස්ට්‍රේලියන් බැංකුවල යාලා ඒගොල්ලෝ මේ අපේ මුදල් තියාගන්නට ෆී එකක් අය කරන එක මාසෙට තමයි ඒගොල්ලෝ මේක අය කරන්නේ බැංක් ෆී කියලා වෙලා. එතකොට දැන් ලංකාවේ නම් අපේ බැංක් accounts වල සල්ලි තිබ්බ කියලා ඒගොල්ලෝ මාසෙට ගාණක් කපන්නේ නැහනේ. නමුත් ඕස්ට්‍රේලියාවේ එහෙම නැහැ. ඒගොල්ලෝ සල්ලි තියාගන්නවට මේ කීපින් ෆී එකක් කියලා වෙලා $5කට ආසන ගාණක් කපනවා. නමුත් මුලින්ම යන ස්ටුඩන්ට්ස්ලා විදිහට යාලට සමහරක් බැංක් වලින් මේ වේවර්ස් තියෙනවා. ඒ කියන්නේ ස්ටුඩන්ට්ලා නම් ඕගොල්ලෝ යම් වයසකට වඩා අඩුයි නම් එතකොට ඒගොල්ලෝ මේ විදිහට ෆී එක කපන්නේ නැහැ. ඒ වගේම සමහර කන්ඩිෂන්ස් තියෙනවා. ඒ කියන්නේ අපි මාසෙකට හැම මාසෙම යම් මුදලක් තැන්පත් කරනවා නම් එතකොට ඒගොල්ලෝ ඒවට මේ ඒ කියන්නේ වේවර්ස් දෙනවා. එතකොට ඒ නිසා අනිවාර්යෙන් බැංක් account එකක් ඕපන් කරද්දී ඒවා ගැන අහලා බලලා දැනගන්න ඕනේ. අනිත් දේ තමයි මේ බැංක් account එක ඕපන් කරනකොට ඔයගොල්ලන්ට හම්බ වෙනවනේ කාඩ් එකක්. එතකොට ඒක ඩෙබිට් කාඩ් එකක්. ඩෙබිට් කාඩ් එකක්. එතකොට මේ ඩෙබිට් කාඩ් එක සාමාන්‍යයෙන් ඒ කියන්නේ නිතරම වගේ හම්බෙන්නේ එක වීසා කාඩ් එකක් එහෙම නැත්නම් මාස්ටර් කාඩ් එකක්. මොකද මේක හැමතැනකම යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ සුපර් මාකට් එකකදී වෙන්න පුළුවන්, shops වලදී වෙන්න පුළුවන්, රෙස්ටොරන්ට් එකකට ගියාම වෙන්න පුළුවන්, ට්‍රේන් ටිකට් එකක් ගනිද්දී වෙන්න පුළුවන්. මේ හැමතැනකම මේක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අනිත් දේ තමයි ඕස්ට්‍රේලියන්ස්ලා හරිම කැමති මේ tap and go කියන concept එකට. දැන් අපි වගේ ලංකාවේ කෑෂ්ම පාවිච්චි කරලා අතින් සල්ලි ගෙවලා කරලා ඕස්ට්‍රේලියාවට ගියාට පස්සේ මේක ටිකක් අමුතු වෙන්න පුළුවන්. හැබැයි පුරුදු වුණාට පස්සේ ඒක ඇඩික්ටිව්. අනිත් දේ තමයි දැන් ඔයාලා ස්කිල් මයිග්‍රන්ට් කෙනෙක් වෙන්න පුළුවන්, පර්මනන්ට් රෙසිඩන්ට් කෙනෙක් නම් එතකොට සමහරක් බැංක් accounts තියෙනවා මේ ක්‍රෙඩිට් කාඩ්ස් එක්කම ලින්ක් කරපු. එතකොට ඒකෙන් පුළුවන් ඒ කියන්නේ ඔයාට ඔයාගේ ක්‍රෙඩිට් හිස්ටරි එක හදාගන්න. මොකද මේ ක්‍රෙඩිට් හිස්ටරි එක කියන එක හරිම ඉම්පෝටන්ට් දෙයක්. මොකද ඕස්ට්‍රේලියාව තුළ විශේෂයෙන්ම දැන් අපි අනිවාර්යෙන්ම ඉස්සරහට ඒ කියන්නේ ගෙයක් ගන්න යනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපි ඔක්කොම සල්ලි ටික දීලා ගෙවල් ගන්න නැහැ නේ ඕස්ට්‍රේලියාවේ. එහෙම කරන්න තරම් වත්කමක් නැහැ. එතකොට ගොඩක් කට්ටියකට එතකොට හැමෝම කරන්නේ ලෝන් එකක් තමයි ගන්න. එතකොට ඒ වගේ වෙලාවට බැංකුව මේ ක්‍රෙඩිට් හිස්ටරි එක තදින් බලනවා. ඒ කියන්නේ අපි හොඳ ක්ලීන් වෙල් මැනේජ්ඩ්
account එකක් maintain කරගෙන ගියා නම් ඒ කියන්නේ ණය අරගෙන වෙලාවට ණය බේරලා තියෙනවා නම් එතනදී බැංකුව බලන අපේ credit history එක කියන්නේ කොච්චර responsible ද කියලා වෙලාවගේ accounts එක. ඔයා ණය අරගෙන හරි වෙලාවට බේරනවද? ඒ දේවල් ඒගොල්ලෝ බලනවා. එතකොට ඒ නිසා අර මුලින් ඉඳන්ම මේ අපිට ඒක හොඳට clean විදියට well managed විදියට account එකක් maintain කරගෙන යන්න පුළුවන් නම් එතනින්ම ඔයාගේ අර නිකන් financial foundation එකක් දාගෙන යන්නේ අලුත් රට තුල. එතකොට දැන් වීඩියෝ එකේ අන්තිමට කියන්න තියෙන දේවල් තමයි මේ ටික හොඳට මතක තියාගන්න. ඒ තමයි මුලින්ම ඒ කියන්නේ බැංක් account එක හදන්න යද්දී අනිවාර්යයෙන්ම passport එකයි ඔයාගේ valid visa එකයි ඒ තොරතුරු අරන් යන්න. ඊට පස්සේ දෙවෙනි එක තමයි වගේ local address එක දෙන්න. ඕස්ට්‍රේලියාවේ ඉන්න address එක. ඊට පස්සේ TFN එක ගැන හද්දී TFN එක නැත්නම් නැහැ කියලා පස්සේ update කරන්න. තියෙනවා නම් අනිවාර්යෙන් TFN එක දෙන්න. tax file number එක. ඊට පස්සේ මුලින්ම transaction account එකක් හදන්න. ඊළඟට පුළුවන් වලට savings account එකක් හදන්න. ඊට පස්සේ ඒ වෙලාවෙම ඔයගොල්ලෝ අහන්න ඕන දෙයක් තමයි ඔයගොල්ලෝ ස්ටුඩන්ට් කෙනෙක්ද ඔයා ඉන්න තත්ත්වය ඒගොල්ලන්ට එක්ස්ප්ලেইন කරලා ඔයාලට ඒවට මොන හරි වේවර්ස් තියනවාද කියලා වෙලා. ඒ කියන්නේ වගේ මේගොල්ලන්ගේ ෆීස් මොනවාද? ඒ දේවල් අනිවාර්යෙන්ම අහන්න ඕනේ. ඊට පස්සේ account එක හදලා ඊළඟට online banking activate කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි online banking activate කරගෙන ෆෝන් එකට ඇප් එක දාගෙන ඒකට හුරු වෙන්න ඕනේ. ඒක පුරුදු වෙන්න ඕනේ. ඒකෙන් වැඩ කරන්න පටන් ගන්න ඕනේ. ඊට පස්සේ අනිත් වැදගත්ම දේ තමයි ඕස්ට්‍රේලියාවට අලුතින්ම යන කෙනෙක් නම් ගිහිල්ලා මුල් සති 6 ඇතුළත පුළුවන් තරම් ඉක්මනට බැංක් account එක හදාගන්න. එතකොට extra documents නැතුව හරියම easy විදියට බැංක් account එක හදාගන්න පුළුවන්. ඒ වගේම පුළුවන් නම් ඕස්ට්‍රේලියාවට යන්න කලින් ඔයාලට පුළුවන් ඔන්ලයින් බැංක් account open කරන්න පුළුවන් බැංකුව තියෙනවානේ. ඒවා බලලා ඔයාලගේ account කියන්නේ application එක දැන්ම පුරවලා බැංක් account එක හදාගන්න open කරගන්න පුළුවන්. ඊට පස්සේ ඕස්ට්‍රේලියාවට ගිහිලා අදාළ branch එකට ගිහිල්ලා account එක activate කරගන්න පුළුවන් passport එක දීලා. ඉතින් කියන්න තියෙන දැන් මේ වෙනකනුත් මේ වීඩියෝ එක අහගෙන ඉඳියා නම් ඔයාලා දෙයක් මේ වීඩියෝ එකෙන් ගන්න ඇති කියලා හිතනවා. ඒ වගේම channel එක subscribe කරන්න. අනිත් දේ තමයි මේ හා සම්බන්ධව මේ වීඩියෝ එක අහගෙන ඉන්න ඔයාලට මොන හරි experience එකක් තියෙනවා නම් ඒකත් comment කරන්න. කවුරු හරි අලුත් කෙනෙක්ට ඒක උදව්වක් වේවි.